හායි හායි කොහමද ඔයාලට? අද අපි දෙන්නත් එක්ක යනවා දඹුල්ලේ හැංගිලා තියෙන ලස්සන පන්සලකට. එන්න අපි යමු. මේ තියෙන්නේ අපි යන ලස්සන පන්සල. මේක තියෙන්නේ දඹුල්ලේ ආන කතාවේ. ඔයාලත් ගිහිල්ලා ඇති. ගිහින් තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න. මේක මාරම ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් එන්න. ඇවිත් මේ ඉබ්බන් කටුව වෙන්න ආලා මේ පන්සලත් බලලා ඔයාලට යන්න පුළුවන්. ඔයාලා එනවා නම් අනිවාර්යෙන්ම ඇඳුම් අරන් එන්න. මේ වැවෙන් නාන්න පුළුවන්. ඇලක් තියෙනවා ඇලෙන් ඔයාලට නාන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මතක් කරලා ඇඳුමක් දාගෙන එන්න. විශේෂයෙන්ම අපට මේ ස්ථානයේ වන්දනාමාන කරන්නට පැමිණෙන ඒ සියලු දෙනාගේ සා පිපාසයේ සංසිඳවන්නට තමයි මේ පුණ්‍ය භූමිය තුළ විවිධ දන්සල් පවත්වමින් පුණ්‍ය කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ අනුව සදැහැති පින්වත්නි අද දවසේදී මේ කටයුත්ත මෙතන උඩ නගින්න මාරම ලස්සනක් තියෙනවා. ඔයාලටත් තියෙනවනේ. මාරම ලස්සනයි. මේ තියෙන්නේ පන්සල. යන් අපි උඩට ගිහින් බලමු. බලන්නකො තියෙන ලස්සන. ඔයාලටත් පේනව නේද view එක? මාරම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ පන්සලට. දඹුල්ල ඉබ්බන් කටුව ආන කතාව කියලා සර්ච් කරාම Google Map එකේ ඔයාලට පෙන්නනවා. එහෙනම් අපිත් එක්ක ගිහින් එන්න. අපි subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න හැමදාම අපිත් එක්ක ඉන්න. bye bye.